ආයතින් යාළුවනේ දුක්බර ආරංචියක් තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මේ channel එක දන්නවද දන්නේ මෙතින්නේ මම මේ වීඩියෝ දාන්නේ වෙන channel එකේ. කියන්නේ මගේ තමා බ්‍රෝ කියන channel එක මේ වෙනකොට YouTube එකෙන් අයින් වෙලා තියෙන්නේ. ඒක හේතුව මම පස්සේ කියන්නම්. ඉතින් මම ඒක වෙලා තියෙන්නේ මම දන්නේ නැති විදිහකට. ඒක මං ඊයේ රෑ YouTube බලලා channel එකත් හල්ලා යද්දී හොඳට තිබ්බා YouTube එක. ඉතින් කිසි ප්‍රශ්න නැතුව තිබ්බ channel එක. මේක මං ඊයේත් බැලුවා, වීඩියෝ එකක් දාන්නත් බැලුවා ගියා. ඉතින් කොහොම හරි මම අද උදේ කියන්නේ අද උදේ තමයි දන්නේ මේක නැති වෙලා කියලා. අද උදේ මම හදිස්සියට අපේ ඉස්කෝලේ හදිස්සියට දාලා තිබ්බා මේ හදිස්සිය පොඩ්ඩක් ඇවිල්ලා යන්න එන්න කියලා උදේට. ඊපස්සේ මම උදේ 6:00 විතර නැගිටලා ඇඳලා කරලා ඔක්කොම කරලා අතට ෆෝන් එක ගන්න ඕනේ ඉඳලා ෆෝන් එක පොඩ්ඩක් ගන්න කොහොමරි 6:45 විතර ෆෝන් එක අතට අරන් YouTube එකට ගියාට පස්සේ දැක්කේ channel එක නෑ කියලා. ඒකත් මම ඒතකොට ඒ වෙලේ ඉඳන් තියෙන ගෙස්ට් එකෙන් ඉන්නකොට මම හිතුවේ channel එක ඇති මේ කවුරු හරි මේක ඉන්ට්‍රෝ මෝඩ් දාන්න ඉති කියලා. බලනකොට ඇත්තටම channel එක තිබ්බේ නෑ එතන. ඉතින් channel එක එතන තිබ්බේ නෑ. මම ඊට පස්සේ ඒ වෙලෙම ටග් ගාලා මේක එතකොට මම Google එකේ ගියාට පස්සේ දැක්කා මේක sign out තියෙන. කියන්නේ sign in out තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ මම බැලුවම තමයි මේ sign in වෙන බැලුවම account එකේ password එකයි දීලා මේ sign in එන්න ගියාම ඒ කියන්නේ sign in එන්න ගියාම මට පෙන්නවා your channel has been deleted for 29 days කියලා. කියන්නේ channel එක දවස් 29ක ටීට් වෙලා තියෙනවා කියලා. කියන්නේ අද සිට දවස් 29ක් දක්වා channel එක YouTube එකෙන් අයින් කරලා තියෙනවා කියලා. දවස් 29ක් කියන්නේ channel එක YouTube එකෙන් අයින් කරනවා නම් අයින් කරන්න හේතුවක් ඇතුව මම ඊට පස්සේ මට වෙලාව තිබෙන්නේ නැති නිසා මං ගියා. හරි මේ ඉස්කෝලේ ගිහලා දැන් 12:00ට ආයෙ මං ගෙදර ආවේ. ඒකට විතර ගෙදර ආවම මම දැක්කා මේ ඊට පස්සේ මං ආයෙත් අර මොකද ගන්න පුළුවන් channel එක ගන්න කියලා බලලා ඉඳි තමයි දැක්කේ. ඒක යටින් දීලා තියෙනවා ඔයා ලැප්ටොප් එකක් හරි තියෙනවා නම් ඒ browse කරලා Google එකෙන් sign in වෙන්න කියලා. කියන්නේ PC එකකින් තමයි කරන්න ඕනේ. ඉතින් මං ගියා බලන්න. ඊපස්සේ channel එක ගිහිල්ලා ඒකට එන්න දැක්කා මට තිබ්බා ඔප්ෂන් වගේක්. ඒකෙන් කියලා තිබ්බේ මට මේ ඉතින් තමයි දැක්කේ මේක ඒජ් එක කේස් එක. කියන්නේ වයස කේස් එකක් තිබිලා තියෙන්නේ. ඒ වගේ එකක් තමයි මම දැක්කේ. වයසින් ඉඳන් දන්නේ ඇත්තටම. ඊට පස්සේ මම හිතුවා මේක කරන්න බෑ. ඒකේ ක්‍රෙඩිට් කාඩ් එකක් පෙන්නන්න ඕනේ. මම නැත්නම් ID එක පෙන්නන්න ඕනේ. ඊට පස්සේ මම තීරණය කරා අලුත් channel එක පටන් ගන්නවා කියලා. ඉතින් මේ දෙන්නේ ඒ අලුත් channel එක. ඉතින් එහෙම වෙලා නැත්තේ සමහරක් විට මම channel එක brand එක out එකක් කරලා නැහැ. يعني account එක brand එක out කරලා brand account එකක් කරලා නෙමෙයි දීලා තියෙන්නේ. ඒක ආරක්ෂාට හොඳයි. මේ ඒත් මම ඒ වෙනකොට 2 step දීලා තව 2 step දුන්නා. 2 step දීලා verify කරලා advanced features ඔක්කොම මම active කරලා තමයි තිබ්බේ ඒ වෙනකොට. ඉතින් යාළුවනේ මේ තියෙන ඔය අලුත් channel එක ඉතින් දවස් 29කට channel එක delete වුණාට මට දවස් 29න් හම්බ වෙනවනේ. ඒ කියන්නේ අද 31නේ. ජනවාරි 31 තමයි වීඩියෝ රෙකෝඩ් කරනවා. දැන් වැටෙන්නේ පෙබරවාරි 1. කියන්නේ පෙබරවාරි 31 කියන්නේ පෙබරවාරි 29 විතර තමයි මට ආයි channel එක හම්බෙන්නේ. කොහොමද පෙබරවාරි වල තියෙන 29ක් හෝ 28න්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔය channel එක මේ ඒජ් එකේ කේස් එකක් ඉඳලා නැතිලා තියෙන්නේ. මට ආය හම්බුණා. මට ඒක brand account එකක් කරන්න. ඉතින් brand account එකක් කරලා තිබෙන තියෙන තමයි channel එක මම දැන් delete කරලා තියෙන්නේ. ඉතින් මේ channel එකෙන් ඉදිරියට සමහරක් වැඩ කරන්න පිළිලා තියෙනවා. ඉතින් එතන සමහරක් කට්ටිය මගේ يعني WhatsApp channel එකේ ඉන්න කට්ටිය දැම්ම මේ channel එක මම දැම්ම මුලින්ම message WhatsApp channel එක update එක. ඉතින් ඒකේ මම මුලින්ම දාලා තියෙනවා මොකක්ද හේතුව මෙහෙමයි වුණේ කියලා මම දැන් සමහරට ඇත්ත ඒක කියන්නේ. ඉතින් ඒ වගේ නේද මගේ channel එක දැම්ම subscribe කරන්න. ඔයාලා විශේෂ YouTube channel එකක් කරනවා පුළුවන් නම් මේකට මේ channel එක ගැන post එක දාන්න පුළුවන් ගොඩක් හොඳයි. ඉතින් මේ channel එක brand account එකක් කරා මම. ඇත්තටම මම දැන් ටික කලින් තමයි මේක brand account එකක් කරේ. ඉතින් මේක brand account එකක් කරා. ඉතින් brand account එකක් කරපින්ද මම හිතනවා මේ channel එක මට කරන්න යන්න පුළුවන් වෙයි කියලා. ඇත්තම කිව්වොත් ආ channel delete වෙනකොට subscribers හිටියා 106ක් කියන්නේ මම අද දාන්න හිටියේ. ඇත්තම කිව්වොත් record කරලා හෙටන වැටෙන්න දෙන්නේ. ඉතින් මම ඇත්තම කිව්වොත් video record කරලා දාන්න හිටියේ මේ ඔයාලට මතක ඇති මම
කෙනවා අන්බොක්තර බඩුවගේක්ද මොනාද පෝචස් මේ සෙට් එක තින් අර බට්සේ ඔක්කොගම මාසකට පස්සේ කොහොමද මේ හොඳර වැඩ කරනවාද දා විඩියෝ කද රෙකෝඩ් කරන්නටේ ඒත් මට රෙකෝඩ් කරන්න වෙන්න මේ එනවස්මන්ට් වීඩියෝ එක තින් ඊට කලින් රෙකෝඩ් කරන්න ඊට කලින් අද රෙකෝඩ් කරන්නටේ කෝමත්නම් අද ඒ මංකිපුර විඩියෝ රෙකෝඩ් කල්ලා හෙට නෙම වැටෙන ඉතිබ්බිකුමත් මම අද මේ විඩිය රෙකෝඩ් කල්ලා හෙඩන්ඩ ජට අර මංක බිහන්සිීන්සයගෙනද අන්න ඒක රෙකෝඩ් චන්සා මං හිටියේ අද මේ ළමන සති ජාටිට ඊට වස්සයක දාලකමං විසයේ මේක දාන්න මේ අදරකොත්තින එක දාන ඉට කලින් ඉතින් හිට සෝ වැඩන්න තින මේ වීඩියෝ කෑන්න පිබර අඩි පලනිද හවසාතරට ජොයින්නවී චැනල්ල එකට මේ චනල්ල එක දම සබස්ක්‍රප් කලට ම සබස්ක්‍රප් කරන්න විඩි ලයිකන්න සයාකරනමත කරන්න තෙව ඉති මං කලින් පෝස්ටෙක් චනල දාති බලු චනල්ල පටන් ගන්න ඒකට කොහොමද හොඳයිද කියලා ඉතින් පුළුවන්න රුවන්න මේ චනල්ලට කරගන්න වල්ල සපෝට් එක වට දෙන්න සබස්ක්‍රප් කරන්න ඇමති සබස්ක්‍රප් කරන්න ඒ වීඩියෝ එක දාන්න මේ චනල්ල ඉට සර චනල්ල එක අය හම්බුණොත් මම දාන්නම් ඉතින් මේ චනල්ල අරන්න දුන්න චනලය මට අය හම්බුණොත් මංගේ චනල විඩියෝස් දාන්නම් බ්‍රන්ඩ් කවුන්ට් එක කරලා එතකොට මේ චනලේ මොකක්හරි අප්ඩේට්ස් වීඩියෝස් මොකක්හරි දෙයක් වැටේ සමහරක් රියැක්ෂන් වලට ඉඩ තියෙනවා ඉතින් මේ channel එක subscribe කරලා ඉතින් මේ channel එක subscribe කරලා නැත්නම් දැන් මේ subscribe කරන්න අමතක කරන්නත් එපා ඉතින් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා දානවා කොහොමද මේක edit කරලා මේක දානවා දාලා මේ channel එක තමයි තියන්නේ මේක නැති වෙන්න හේතුව මම හිතන්නේ සමහරක් විතර රිපෝට් කරත් දන්නේ නැහැ කියන්නත් බෑ ඉතින් මේ channel එක දැම්ම subscribe කරන්න හරිද ඊට පස්සේ මේ වීඩියෝ මේ channel එක මම හිතන්නේ එක වීඩියෝස් වැටෙයි සමහරට අප්ඩේට්ස් වීඩියෝස් ගොඩක් ඒවා වැටෙයි ඉතින් සාමාන්‍ය වීඩියෝස් එකත් මේක වැඩන්න ගන්න බියන්සි එකත් මේක වැඩෙන්න ඉඩ තියෙනවා ඉතින් එතකොට ඔයාලට තියෙන්නේ මේ channel එක subscribe කරන්න අර channel එක හම්බුනාම ඒ channel එක අපි සෙට් වෙමු ගිහින් එන්නම් bye